කාසිය වාසයමි කරගත්තා. ස්ට්‍රයිකර්ස් නායකවරයා ඔහු තීරණය කරා මුලින්ම පන්දුවට පහර දෙන්නට. ඒ වගේම පිලෝ 35 පසාරත් ඔබ කාසිය වාසයමි කරගත්තා. ඔබගේ තීරණය ලබා දෙන මේ දන්වා සිටින ප්‍රධාන කාර්යාලයට මා ඇරයුම් කරනවා ස්ට්‍රයිකර්ස් කණ්ඩායම. පන්දුවට පහර දීමට රියල් 19ස් පන්දු රැකීමට ක්‍රීඩා භූමියට අවතීර්ණය ලබා දෙන්න. පන්දු වාර 4යි පන්දු වාරයකට පන්දු 5යි විනිශ්චයකාරතුමනි. එනවා මේ අර්ධයක් මිනිත් පන්දු 20කට සීමා වන වගයි දන්වා සිටින තරග සංහිතාවක බෞද්ධ රියල් 19ස් කණ්ඩායම ක්‍රීඩා භූමියට අවතීර්ණය පන්දු රැකීම සඳහා ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක සුසංයෝග්‍ය අංක 98 නිලැඳුමට හිමිකම් කියන පිටිකරුවා අංක 77 නිලැඳුමට හිමිකම් කියන පිටිකරුවා ක්‍රීඩා භූමියට අවතීර්ණය ඉක්‍රාම් සමගින් ඉම්කාන් ක්‍රීඩා භූමියට අවතීර්ණය ආරම්භක පිටිකරු සුසංයෝග්‍ය ලකුණු 55 60 සීමාව ඉක්මවා ආයුධ මේ අවසන් මා තරගයක් තුළ ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කරන මේලක තරගය පිලෝ 35 කාණ්ඩයේ අවසන් මා තරගය 99 brothers 97 boys අතරයි තරගයේ කාසියේ වාසයමි කරගත්තා. 99 brothers නායකවරයා ඔබගේ තීරණයක් ලබා දෙන මේ දන්වා සිටිනවා. ආරම්භක පන්දු යවන අස්වාන කැඳවා තිබෙන්නේ ප්‍රථම පන්දුව දියත් කිරීම සඳහා සාත්‍ය පන්දුවක් පිට පරාජය කරමින් කඩුව රකින්න ආතර නැහැ අවකාශය ලකුණු පෙරේ වෙනසක් සිදු කරන්නට තරගය අප රැඳී සිටින්නේ ප්‍රථම පන්දුව මේ රැඳී සිටිනවා 35 කාණ්ඩේ අවසන් මා තරගයේ ප්‍රථම පන්දුව වාරය දියත් කරන්නේ අස්වාන් සුදානම් පාසල් අන්තයේ සිට දර්ශනීය පොය පාර දියත් කරනවා ලොං ලෙග් කලාපතුරින් නතර කරන්නට නැහැ අවකාශය ලකුණු 4කින් තරගයේ අවතීර්ණය සන්ටුවන් කරගන්නවා ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ විශේෂ නිවේදනය ආදරණීය කාන්තා පාසය මදක් පසකට වී තරගය නරඹන්න මන්ද 6 සීමා වසල පන්දු රැකීමේදී ක්‍රීඩකයන් උත්සාහයක් දරාවිය වළකා ලන්නට එබැවින් මදක් 6 සීමාන් පසකට වී තරගය නරඹමින් කාර්යක දන්වා සිටිනවා අස්වාන් සුදානම් දකුණත් මද වේගී පන්දු යවන රයිට් ආම් රවුන්ඩ් විකට් ආරින් සාත පන්දු ආගෙල්ලේ බක්ෂදු කරනවා පැතේ විනිශ්චයකාරතුමන්ගෙන් දැඩි ඉල්ලීමක් සිදු කළ මේ කඩුව රකින්න නමුත් විනිශ්චයකාර බවට අස්මතුල්ලා මහතා රයිට් ආම් රවුන්ඩ් විකට් ආරින් ප්‍රධාන විනිශ්චයකාරතුමන් පාසු කැරමේ නෙවර දර්ශනීය left and on right පාර දියත් කරනවා white long on the scene ලකුණු 6ක් එක්කාසු කරගන්නා විට මුල් ලකුණු පූර්ව ලකුණු 14 දක්වා එළඟ සමාරයි තරංගයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම පන්දු වාරය සාතක ආරම්භයක් සන්ටුවන් කරගෙන තිබෙන්නේ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආවාරය අපරැඳී සිටින අතීප් සුදානම් පාසල් අන්තයේ සිට දකුණත් මද වේගී පන්දු යවන සාතක පන්දුවක් වේගය වැඩි කළ පන්දුව පිට පරාජය කරමින් කඩෝල රකින්න අතර ඇදී යන ලකුණු පූර්ව ලකුණු 15යි තරගයේ ක්‍රියාත්මක වන්නේ දෙවන පන්දු වාරය දැන් කෙමින් නවත තරගයේ අවතීර්ණයක් මේ දකුණත් මද වේගී පන්දු යවන අතීප් එවර දර්ශනීය left and on right පාර දියත් කරේ ලොංගොන් කලාපේ ක්‍රීඩකයා සාර්ථක පන්දු නවතාලීමක් දියත් කරා ලකුණු 6 ලකුණු 5කින් කපා දමන විට වාරයක් දියත් කරමින් සිටින මේ දකුණත් මද වේගී පන්දු යවන අතීප් ලකුණු සක්කව ලකුණු 16ක් එවර සාත පන්දුවක් උඩ පන්දුවක් ලෙස ඇදී ගියත් නෑ අවකාශය රැක ගන්නට ඒ අනුව මේ අවසන් මහා තරංගයක් තුළ වටිනාම පන්දු වාරය දියත් කළා මේ දකුණත් මද වේගී පන්දු යවන ආතිෆ් ඒ අනුව පන්දු වාර දෙකක නිමාව සනිටුවන් වනට ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව තරගයේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරය නස්රින් සුදානම් රයිට් අප් රවුන්ඩ් විකට් ආරිනවර ඔන් රයිට් පාරිනයි වායම් කළේ පිටේ පිටත අග්‍රේ දාටුණු පන්දුව සුරේකිව නස්රින් රැක ගන්නා විට ප්‍රථම විකට් බිඳ වැටෙනා ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි කඩළු 1යි තරගය අප රැඳී සිටින්නේ තුන්වන පන්දු වාරය තුළ ප්‍රථම පන්දු වාරයේ ලකුණු 15යි දෙවන පන්දු වාරයේ 1 ලකුණක් පමණයි තුන්වන පන්දු වාරයේ ලකුණක් සමග මේකට කඩුල්ලක් දවාගෙන තිබෙන්නේ මේ දකුණත් මද වේගී පන්දු යවන නස්රින් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රතිවාදී රියල් 19ස් ක්‍රීඩා සමාජයේ ඩෙරිව්
මාචේරු කැඳවා තිබෙන්නේ අවස්ථා පන්දු ආරේදියාත් කරන්නේ දර්ශනීය පුල් පාරදියාත් කරා පසුපස්ස පාදයට පැමිණ ටිපිස්කාලේ කලාපෙන් ලකුණු 6ක් එකාස් කර ගන්නා විට ලකුණු පූර්ව ලකුණු 23 දක්වා අයලගු සමාරයි. ඒ හයේ පාරණියත වශයෙන්ම මේ දැඩි සත්කාරයකගේ රෝගාතුර සුවේ ලබන රෝගියෙකුට ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දුන්නා වැනි ක්‍රියාවක් ඇවරා දෑවන්ත පුල් පාරදියාත් කළා. මේ දක්ුණත් පිටිකරුවා හුදකලා ඉනිමක් දියත් කරන්නේ අවසන් පන්දු වාරය තුළ ලකුණු පූර්ව ලකුණු 29 දක්වා අයලගු සමාරයි. දැන් කෙමෙන් ගවරයා කාසේ වාසෙබි කරගත් ඔබගේ තීරණය ලබා දෙන්න. එවර සාතක පුල් පාරක් දියත් කරේ ෆයිනල් එජෙස්සින් ලකුණු 6ක් එකාස් කර ගන්නා විට ලකුණු පූර්ව ලකුණු 36 දක්වා අයලගු සමාරයි. තවත් පන්දු කීපයක ඉතිරියක් තිබෙන්නේ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 4 ගමන් කරන්න. 9 brothers නායකවරයා මීළඟ අවසන් මා තරගයේ කාසිය වාසීමි කරගත්තේ ප්‍රතිවාදීන් 97 boys කණ්ඩායමට එරෙහිව. ඔවුන් තීරණය කර තිබෙන්නේ මුලින්ම පන්දු යැවීමේ වරම උදා කර ගන්නට 97 boys කණ්ඩායම පන්දුවට පහර දීමට සූදානම් වෙසින්න මීළඟ අවසන් මා තරගය තුල. right above the wicket ආරෙන ඉවර දර්ශනීය පොල් පාරදියාත් කරනවා පසුපස පාදයට පැමිණ long on සා කව කෝණ අතරින් ලකුණු 6ක් එකාසු කර ගන්නා විට ලකුණු පූර්ව ලකුණු 42 දක්වා අයලගු සමාරයි. ප්‍රථම පන්දු වාරයේ ලකුණු 15යි. දෙවන පන්දු වාරයේ 1 ලකුණක් පමණයි. තුන්වන පන්දු වාරයේ 1 ලකුණක් පමණයි ලබා දුන්නේ. මේ අවසන් පන්දු වාරය තුල මේ රට 6 පාරවල් 4ක් සමගින් එක් අතිරේක ලකුණක් ලබා දෙමින් ලකුණු 25ක් පූජා කර තිබෙන්නේ. ලකුණු පෙර ලකුණු 40 දෙකක් ලෙසයි සනඩු අනවනේ. එවරා දර්ශනීය පුල් පාරදියාත් කරනවා ඉස්කාලේ කාන්තෙන් ලකුණු 6ක් එකාසු කර ගන්නා විට ලකුණු පූර්ව ලකුණු 48 දක්වා අයලගු සමාරයි අනුව පන්දු වාර 4ක නිමාව සනිටු අනුනේට ලකුණු පූර්ව ලකුණු 48යි කඩලු 1යි ලකුණු 49ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යායුතුයි. පන්දු වාර 4ක් තුළ තියෙන පන්දු වාරයක් තුළ 12.5ක තලවපේකයක් රඳවා ගතදී පන්දු 20ක් තුළ ලකුණු 49ක අවශ්‍යතාවය over 35 විචාරකතුමන් අපි බලමු ඉලක්කය ලකුණු 49 අවසන් මා තරගය තුල අප රැඳී සිටින්නේ ප්‍රථම පන්දුව පිට පාරයිමින් පන්දුව ඇදී යන්නේ පායින්නේ ඉවතට වයිට් පන්දුවක් ලෙසට සංඥා කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමා ලකුණු රැස් මීළඟ පන්දුව එවරත් වේගවත් පුල් පාරක් එල්ල කරනවා ලකුණු 6ක් ෆ්ලැට් 6 ආකාරයේ වසීම් ලබා ගන්නවා ලකුණු පුවරුවට ජීවය එකතු කරන මේ අපූර්ව කණ්ඩායම ක්‍රීඩාලෝලිකිත උතුරේ රියල් 90s කණ්ඩායම මේ තරග මාලාවේ ප්‍රබල කණ්ඩායම අවසන් මා තරගයට සුස්කල් ලබා ගත්තේ එනම් ප්‍රතිවාදී ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග 2026 වර්ෂයේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග මාලාවේ වයස අවුරුදු 35 ඉහළ කාණ්ඩය යටතේ හොඳ පන්දුවක් ඉල්ලීමක් කරනවා තීව්‍ර ඉල්ලීමක් කිසිදු විටක මායිම් කළේ නැහැ උපායශීලී ඉල්ලීම විනිශ්චයකාරතුමාන් ලකුණු පූර්ව ලකුණු 8යි ක්‍රීඩාලෝලිකිත උතුරේ අපරාධී සිටින ප්‍රථම පන්දු වාරයේ තුල ඉම්කාන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන පන්දු යවන්න එවරාතේ ඉදිරි පාදයේ ස්ලොක්සී පාර ලකුණු 6ක් ලෙසට පරිවර්තනය කර ගන්නවා ලෝපුල්ටොස් පන්දුවක් එවර යොමු කළේ ක්‍රීඩාලෝලිකිත උතුරේ වසීම් අග්‍රගණ්‍යයේ ඉනිමක් වෙනුවෙන් සිය පිට ක්‍රියාත්මක කිරීම මා දකින්නේ මේ අල්ලාමීන් මුස්ලිම් මධ්‍ය විදුහල් ක්‍රීඩාපටිය තුල ක්‍රීඩාලෝලිකිත උතුරේ ඒ අනුව ලකුණු පුවරුව දෙස අවධානය යොමු කරමු ලකුණු 14යි එවරා කැටි පන්දුව දර්ශනීය පුල් පාර යෝධ 6 පාරවල් වලින් සිය පිට ක්‍රියාත්මක කරන්නේ මේ ජව සම්පන්න පිටිකරුවා එනම් ක්‍රීඩාලෝලිකිත උතුරේ රියල් 90s කණ්ඩායමේ ආරම්භක දකුණත් පිටිකරුවා වශයෙන් ලකුණු 20යි ලකුණු පුවරුව ප්‍රථම පන්දුවාරයෙන් නිමාව දැක තිබෙන්නේ මේ කාරුණික නිවේදනය මේ තාප්පය දෙසින් අසුන්ගෙන සිටින සියලුම දෙනා ඉවත් වන්න මන්ද
වසීම් දකුණත් පිතිකරුවා ලකුණු 18ක් ලබාගෙන මීළඟ පන්දුව ඇවරත් පන්දු පාර පුල් පාර ලකුණු 6යි ක්‍රීඩාලෝලීය තැවතුනේ මෙයයි මා තුටුවේ මේ පිතිකරුවන් දෙපළ මේ තරඟ මාලාවේ සාර්ථකම ආරම්භක පිතිකරුවා යුගලය අපට සදාන් කරන්නට පුළුවන් අවිවාදයකින් තොරවම පිටිය සිසාරා සියලුම පතු යවන්නන් විනාශ කළ පිතිකරුවන් දෙදෙනා මේ ක්‍රීඩා පිටිය මැදේ ක්‍රීඩා කරන්නේ මීළඟ පන්දුව ඇවරා පන්දු පාර පිට දෙවන හයේ පාර එල්ල කරන්නේ වසීම් ක්‍රීඩාලෝලීය තැවතුනේ කණ්ඩායම් ලකුණු පුවරුව ලකුණු 33යි අප රැඳී සිටින්නේ දෙවන පන්දුවාරය තුල අල්ලමීන් මුස්ලිම් මධ්‍ය විදුවලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ මාලාවේ වයස අවුරුදු 35 නිගල අවසන් මා තරඟයේ ඉලක්කය මුන් හඹා යන්නේ ලකුණු 49 දෙවන පන්දුවාරය තුල පන්දු යවන්නාට වැඩි පීඩනය ලබා දෙනවා මේ පිතිකරුවා ඇවරත් පසු පාදයට පැමිණ ඔන්ඩ්‍රයි පාර ලකුණු 4ක් ලෙසට මේ දැන් ක්‍රීඩාලෝලීය තැවතුනේ විනිසුරු සංඥාව සීමායිර ආසනයේ පසුපසට වී තරඟ නරඹන රියල් 90 ඔබ ඒ ආසනයේ රැඳී සිටින එපා පන්දු රකින්නත් ඔබගේ සහයෝගය අවශ්‍යයි මේ අවසන් මා තරගයක් හේතුවෙන් තරම පසුපසට වී තරඟ නරඹන වන්දේ පන්දු රකින්නට අමතර පීඩන ඔබ එම ස්ථානයේ පසුපසට වන්න ඉදිරියට පැමිණෙන්නට එපා එරත් පසු පාදයේ පන්දු පාර උඩ පන්දුවක් ලෙසට රැකගන්නට උත්සාහයක් ගන්නවා කෙසේ වුවත් හැකියාවක් නැහැ හොඳ උත්සාහයක නියලුණා පන්දු රකින්න එක ලකුණක් වෙනින් පැතිමාරු කරගත්තේ ලකුණු පුවරුව ලකුණු 39යි තවත් ලකුණු 10ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා අප රැඳී සිටිනේ තුන්වන පන්දු වාරය තුල වසීම්ගේ ඉනිම ලකුණු 34යි ක්‍රීඩාලෝලීය තැවතුනේ දාර්ශනීය පුල් පාර ඩීප් ෆයිල් එක සහ ෂෝට් ෆයිල් එක අතරින් ලකුණු 6යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව එය ලකුණු 45යි ක්‍රීඩාලෝලීය තැවතුනේ තවත් ලකුණු 4ක් ඒ අපූර්ව කුසලානයේ සූරතාවේ පාස විදින්නට මේ ලෙජන්ඩ්ස් වයිස් කාණ්ඩේ කණ්ඩායම රියල්ස් 19 කණ්ඩායම ක්‍රීඩාලෝලීය තැවතුනේ වසීම්ගේ පෞද්ගලික ලකුණු පුවරුව ලකුණු 40යි අති විශිෂ්ටයි වසීම් ඒ අඩුව සූරතාවය ඉවි කරගන්නවා වසීම් ඒ අපූර්ව පිටි ආරම්භයේ සටන්කාමී පිටි ආරම්භයේ ක්‍රීඩාලෝලීය තැවතුනේ මේ අවසන් මා තරගයේ සූරයන් බවට අභිෂේක ලබනවා අල්ලමීන් මුස්ලිම් මධ්‍ය විදුවලේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරග මාලාවේ වයස අවුරුදු 35 නියල කාණ්ඩේ යටතේ අඩු සූරතාවයෙන් පිදුම් ලබන්නේ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ක්‍රීඩාලෝලීය තැවතුනේ වන් මෑන් ෂෝ ඉනිමැදියාත් කළේ අනිවාර්යෙන්ම වසීම් මන්ද වේගවත් ලකුණු 46ක් නොදවී ලබා ගන්නේ ජයග්‍රාහී දෙවන්ත ලකුණු 6 වාර්තා කළා මිඩ් විකට් කලාපයෙන් මේ අපූර්ව තරග මාලාවේ වයස අවුරුදු 35 ඉහළ සූරතාවය තමන් අතු කරගන්නට සමත්කම් දක්වනවා කිසිදු කඩුලක් බිඳ වැටුනේ නැහැ ඉලක්කයේ ලකුණු 49ක් ලෙසට සටහන් වෙති වසීම්ගේ ඉනිම ලකුණු 46යි කතරම් දුරට ප්‍රබලත්වය ඔබට පේනවා ඇති එනම්